සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. ඔයාලා දැන් අවුරුද්දට ලහි ලෑස්ති වෙනවා ඇති නේද? ඔන්න ඉතින් අපිත් පොඩ්ඩක් සුද්ධ කරන්න ගත්ත ගෙදර. අද හස්බන්ඩ් නිවාඩු දවසක්. ඉතින් එයා මට කිව්වා මකුළු දැල් ටික ඔක්කොම කඩලා දෙන්නම් කියලා. මොකද අපේ ගෙදර මකුළු දැල් කඩන්න මට ටිකක් අමාරුයි. සිවිලිමක් ගහලා නැති හින්දා වහලේ උඩ හරියේ තියෙන මකුළු දැල් කඩන්න මට ටිකක් අමාරුයි. ඒ නිසා ඔන්න උදේ පාන්දරම අපේ හස්බන්ඩ් පටන් ගත්තා මකුළු දැල් ටික කඩන්න. අපි ඉස්සෙල්ලාම කාමරේ ඉඳන් තමයි මකුළු දැල් කඩන්න පටන් ගත්තේ. මොකද මේ පොඩ්ඩු දෙන්න දවල් වෙදි ටික නිදා ගන්නවනේ. ඉතින් දූවිලි ගොඩේ යාලව තියන්න බැරි නිසා අපි ඉස්සෙල්ලාම අපේ කාමරේ මකුළු දැල් ටික තමයි කඩන්න පටන් ගත්තේ. ඊට පස්සේ සාලේ තියෙන මකුළු දැල් ටික කඩන්න ආවා. ඒ මකුළු දැල් ටික කඩන්න කලින් මම අවශ්‍ය කරන හැමදේම එතනින් අයින් කරගත්තා. නැත්තම් දූවිලි වැටෙනවනේ. කාපට් එක ගිහින් අයින් කරන්න ඕනේ. මොකද මං කාපට් ඔක්කොම හොදලා තිබ්බේ. ඒ නිසා ඉස්සෙල්ලාම මං ඒ ටිකයි පුටුවල තිබුණ කොට්ට ටිකයි ඒ ඔක්කොම අරන් තියාගත්තා. හස්බන්ඩ් මකුළු දැල් ටික කඩන ගමන් මට පුටුවල තිබ්බ දූවිලි ටිකත් පිහදාලා දුන්නා. අපි ওই විදියට ටිකෙන් ටික මුළු ගෙදරම තියෙන මකුළු දැල් ටික කඩාගත්තා. හස්බන්ඩ් මකුළු දැල් ටික කඩන අතරේ මං ගියා අපිට රසමරස බීම එකක් හදාගන්න. මොකද මේ දවස්වල පායනවනේ හරිම රස්නේ. ඉතින් වැඩ කරද්දී පුදුම මහන්සියක් දැනෙන්නේ. ඔයාලා දැක්කද මගේ මේ දෙහි ටික? මේ දෙහි ටික ගෙනල්ලා දැන් මාස 3කටත් ළඟයි. මෙන්න මේ විදිහට දෙහි ගෙඩියෙන් ගෙඩිය ටිෂු එකක උතලා බාස්කට් එකට දාලා අපි ෆ්‍රිජ් එකේ තියාගත්තොත් ඇත්තටම ගොඩක් කාලයක් ඒ දෙහි පාවිච්චි කරන්න පුළුවන්. මං නම් දෙහි ගෙනාපුවම කල් තියාගන්නේ ඒ විදිහට තමයි. ඔන්න ඉතින් මම බීම එක හදන අතරේ මගේ පුතු පැටියත් පැනගත්තා එතෙන්ට. ඉතින් ඒ දෙන්නගේ කෝලම් බල මං ඔන්න බීම එකත් හදාගත්තා. ඉතින් දැන් මේ හදාගත්ත රසම රස බීම එක අපි 4 දෙනාත් එක්ක එකතු වෙලා බොන්න තමයි මේ හදන්නේ. බීම එක බොන අතරතුර මට හිතුණා ඔයගලන් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මම මේ අමාරුවෙන් මේ වීඩියෝ එක හදාගත්තේ ඇයි කියලා දන්නවද? මං වගේ අම්මල ගොඩාක් ඇති. එයාලට පුංචි හරි මොටිවේෂන් එකක් වෙයි කියලායි මම මේ වීඩියෝ එක හදලා දානවයි කියලා හිතුවේ. ඒ මොකද දන්නවද? බබාලා දෙන්නෙක් එක්ක තනියෙන් ගෙදර ඉඳිද්දි ගෙදර වැඩ කරගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඒකේ අය දන්නව ඇති. මට නම් ගෙදර තියෙන හැම වැඩකටම මගේ හස්බන්ඩ් ගොඩාක් උදව් කරනවා. මකුළු දැල් ටික කඩලා ඉවර වුණායින් පස්සේ මං ආවේ කාමරය යස් කරගන්න. මොකද තව ටිකකින් මගේ පොඩ්ඩෝ දෙන්න කෑම කාලා වොෂ් දාලා නිදා ගන්නවා. ඒ නිසා ඒ දෙන්න කාමරයට එන්න කලින් මං ඉස්සෙල්ලාම ආවේ කාමරය යස් කරගන්න. මම මේ දැන් මගේ කණ්ණාඩි මේසේ තියෙන දූවිලි ටික පිහදාලා සුද්ධ කරගන්න යන්නේ. මේ විදියට හොඳට දූවිලි ටික පිහදා ගත්තයින් පස්සේ මට පිළිවෙලට බඩු ටික අවුර ගන්න පුළුවන්. ඒ නිසා හොඳට දූවිලි ටික මම දැන් මේ පිහදා ගන්නවා. ඊට පස්සේ මං මේ විදියට ලස්සනට පිළිවෙලට මගේ කණ්ණාඩි මේසේ අවුර ගත්තා. මේ තියෙන මගේ කාමරේ. ඒ හැමතැනම මං හොඳට දූවිලි ටික පිහදාලා මොප් කරගත්තා. ඔන්න ඉතින් මගේ පැටව දෙන්න දැන්නන් නිදි. ඒ දෙන්න නැගිටින්න කලින් ඉක්මනට මම සාලේ අස් කරගන්න හිතුවා. ওই විදියට ඉස්සෙල්ලාම මම ටීවී එක තියෙන තැන තමයි අස් කරගන්නේ. මම බෆල් දෙකත් හොඳට පිහදාලා එතන තියෙන ස්ටූල් එකත් පිහදාගත්තා. ඒ ටික පිහදාලා එතන ලස්සනට කලින් තිබුණා වගේම පිළිවෙලකට අස් කරගන්නවා. අපේ ගෙදර නම් අස් කරන්න කියලා ලොකු දෙයක් නෑ. මොකද හැමදාම මං අතු ගන්න ගමන් ඔක්කොම බඩුවල තියෙන දූවිලි ටික පිහදා ගන්නවා.
ඒ නිසා මට ලොකුවට අස් කරන්න කියලා දෙයක් නෑ ගෙදර. එහෙම කරාම අපිට අවුරුද්දක් නත්තලක් එද්දී අස් කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙන්නේ නෑ. මට ගොඩක් වෙලාවට බැරුව යන්නේ වහලේ තියෙන මකුළු දැල් ටික කඩන්න තමයි. ඒවට උස්සේ වැඩි හින්දා කාගේ හරි උදව්වක් ඕනෙමයි. ඉතින් දැන් මම ওই විදිහට දූවිලි පිහදාලා එතනත් ලස්සනට අස් කරගත්තා. ඇත්තටම අලුත් අවුරුද්ද කියලා කියන්නේ ಜಾති ભેදයක්, ආගම් ભેදයක් නැතුව හැමෝම හරි ආසාවෙන් සමරන උත්සවයක්. ඉතින් අපිත් හරි ආසයි අලුත් අවුරුද්ද ලබනවට. ওই ටික අස් කරන ගමන් මම අපේ ගෙදර තියෙන ෆොටෝස් ටිකත් පිහදා ගන්නයි යන්නේ. ඒ වගේ දූවිලි වැදලා තියෙනමනේ. ඒ ටිකත් ওই විදිහට මම පිහදා ගන්නවා. ඔයාලත් පුළුවන් හැම වෙලාවෙදිම ගෙදර තියෙන දූවිලි ටික පිහදාලා අනවශ්‍ය දේවල් අයින් කරලා තියාගන්න. එතකොට හදිසියට අපිට හැමදේම අස් කරගන්න අවස්ථාවක් වෙන්නේ නැහනේ. මම මේ විදිහට මගේ පුටු ටිකත් පිහදා ගන්නවා. ඒ වගේ පුටුවල පල්ලෙහා හරියේ දූවිලි තිබිලා හස්බන්ඩ් ඔක්කොම ටික පිහදාලා දුන්නානේ. ඒ නිසා මට ලොකුවට පුටු පිහදාන දෙයක් තිබුණේ නැහැ. ඒ වුණාට මකුළු දැල් කඩේදී ඒ වගේ වැටිච්ච පොඩි පොඩි දූවිලි කෑලි මං හොඳට පිහදා ගත්තා. මොකද අපේ චූටි පැටියා දැන් හැමදේම අහුලගෙන කටේ දා ගන්නවා. ඉතින් හැමතිස්සෙම ගෙදර අතු ගාලා මොබ් කරලා තියාගන්න ඕනේ. නැත්තම් එයාට හවු වෙන්නේ මොනවාද? එයා ඒ හැමදේම කටේ දා ගන්නවා. ඒකයි මම මේ එයා නැගිටින්න කලින් ඉක්මනින් මේ දේවල් අස් කරගන්නේ. ඔයාලගේ අලුත් අවුරුද්දේ සූදානම කොහොමද? ඔයාලත් අස් කරලා ඉවරද? මම නම් මේ වෙද්දී මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඉවරයි. දැන් නම් ඉතින් නිදහසේ අවුරුද්ද ලැබනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. මේ පාර අවුරුද්දට ගෙදර ඉන්නේ නැති නිසා මං කැවිලි හදන්න ගියේ නෑ. මොකද මේ පාර අවුරුද්දට අපි හස්බන්ඩ්ලාගේ ගෙදර යනවා. ඒ නිසා ලොකුට දේවල් මං කරේ නෑ. ගෙදර ඔක්කොම ටික සුද්ධ කරගත්තා. ඒ වගේම මම මිදුලත් ඔක්කොම සුද්ධ කරගත්තා. මොකද මේ ටිකේ හස්බන්ඩ් ගෙදර ඉන්න නිසා එයා ඒ දේවල් මට කරලා දෙනවා. දැන් ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද ලබනකන් තමයි. හැබැයි ඉතින් ඉස්සර වගේ හැම මිනිස්සෙක්ටම මේ තියෙන ආර්ථිකෙත් එක්ක සිංහල අලුත් අවුරුද්ද ලොකුවට සමරන්න බෑ. ඒ වුණත් අපිට පුළුවන් විදිහට පුංචි කිරිබතක් හදලා සුබ නැකතට කිරි මුට්ටියක් ලිපේ තියලා ඒක උතරනකන් හරි ආසාවෙන් බලන් ඉන්න අපි හැමෝටම පුළුවන්. ලොකු දේවල් ඕන වෙන්නේ ඒ පුංචි දේ වුණත් අපිට හරි සතුටින් කරන්න පුළුවන්. මන් දැන් මේ අපේ ගෙදර ඉස්සරහා දොර පිහදා ගන්න ගමන් ඉන්නේ. ඔයාලා දන්නවද? ප්‍රධාන දොර කියන්නේ අපේ ගෙදරට හරි විශේෂ දෙයක්. අනිවාර්යෙන් ප්‍රධාන දොරේ තියෙන කුණු දූවිලි අපි හැමතිස්සෙම පිහදාලා තියාගන්න ඕනේ. මම පුළුවන් වෙන හැම වෙලෙම ප්‍රධාන දොර පිහදාලා තමයි තියන්නේ. ඒකෙන් ගෙදරට ලොකු ආලෝකයක් එකතු වෙනවා. ওই විදිහට මම ටිකෙන් ටික මට අස් කරන්න තියෙන දේවල් අස් කරගත්තා. දැන් ඉතින් මේ ටික අස් කරලා අපේ බබාලාගේ සෙල්ලම් කාමරේ තමයි අස් කරන්න තියෙන්නේ. එයාලා ඇදලා තිබුණ සෙල්ලම් බඩු ටික ඔක්කොම මං කබඩ් එකට දාලා ඇඳත් ටික ගසා ගත්තා. ඒ ටිකත් අස් කරලා මට දැන් තියෙන්නේ එතනත් අතු ගාලා මොප් කරගන්න. එතකොට ඒ කාමරේ වැඩත් ඉවරයි. මං ඔක්කොටම කලින් සාලි පුටු තියෙන තැන මොප් කරලා එතෙන්ට කාපට් එක දාගත්තා. ඊට පස්සේ මම මුළු ගෙදරම එකපාර මොප් කරගන්න යන්නේ. මේ විදිහට මුළු ගෙදරම ටිකෙන් ටික අස් කරලා පිළිවෙලක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මේ ටිකත් මේ විදිහට අස් කරලා ඉවර කරලා අන්තිමටම මං යන්නේ මගේ කුස්සියට. මොකද මුළු දවස පුරාම එක දිගට ගෙදර වැඩ කරගෙන යද්දී කුස්සිය අස් කරන්න වෙලාවක් නැතුව යනවනේ. ඉතින් කාපු බීපු දේවලුත් එතනම තියෙනවා. ඒ නිසා මං අන්තිමට කුස්සියත් ලස්සනට අස් කරගන්නයි හදන්නේ. මං ඉස්සෙල්ලාම කුස්සිය සිංක් ඒරියා එක අස් කරගත්තා. වලම් පිඟන් ටික ඔක්කොම සෝදලා සිංක් එකත් හොඳට පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මම මේ හදන්නේ
මගේ ගෑස් ලිප හොඳට පිරිසිදු කරගන්න. මොකද ගෑස් ලිප දවස ගානේ පිරිසිදු කරගත්තේ නැත්තම් ඉක්මනට සවුත්තු වෙලා යනවා. ඒ නිසා මං හැමදාම කෑම හදලා ඉවර වෙලා ගෑස් ලිප හොඳට පිරිසිදු කරගන්නවා. ඊළඟට මම මගේ 3-5 තියෙන ඒ ස්ටෑන්ඩ් එකක් චුට්ටක් පිහදා ගන්නවා. මොකද එතන ලුණු හැලිලා පොල් තෙල් එහෙම හැලෙන්න පුළුවන්නේ. කෑම හදන වෙලාවට හැමතිස්සෙම අපි ඒක පාවිච්චි කරන නිසා. ඉතින් ඒ ටිකත් ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්නයි මං ගොඩක් කැමතියි. ওই විදියට මම හිමීට කුස්සියක් අස් කරලා ඉවර කරගත්තා. ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර වෙලා වොෂ් එකක් දාගෙන මෙන්න මෙයාලත් එක්ක චුට්ටක් ඉන්න යන්නේ. මොකද මේ දෙන්නත් එක්ක අද දවසම හරියට ඉන්න හම්බුන්නේ නැහනේ මට. ඉතින් මගේ පොඩ්ඩෝ දෙන්නත් එක්කත් මම චුට්ටක් වෙලා සෙල්ලම් කර කර හිටියා. පුතා නම් ওই ජම්බු ගෙඩියක් කන ගමන්. ඔන්න බලන්නකෝ. මෙයා හැමතිස්සෙම කරන්නේ සාලෙට ආපු ගමන්ම ස්ටූල් එකේ තියෙන රෙද්ද අරගෙන බිමට විසික් කරන එක. දැන් ඒක යට පුරුද්දක් වෙලා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙ දවසක හම්බෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.